හල්ලමයි කොහොමද ඉතින් සුබ නිවසයක් කියන්න ආවේ මේක මෙහෙමයි. දැන් පොඩ්ඩක් සටන් විරාමයක් ආවනේ. හරි එතකොට දන්නවා ඒ නිවස් එක හරියටම ආවේ සාමාන්‍ය අප්‍රේල් 7 ආවේ. අප්‍රේල් 7 ඉඳන් අද වෙද්දි BTC තියෙන ලෙවල් එක කියන්නේ 68,000 ඉඳන් සාමාන්‍යයෙන් 73000 වගේ රීච් කරානේ. හරි. එතකොට දැන් ළමයි දැන් කම්ෆෝම් වුණා චොච් එක කම්ෆෝම් වුණා මෙතන මේ 4 hour එකේ මේ ලොකු චොච් යන්නේ. හරි. 4 hour එකේ චොච් එක කම්ෆෝම් වුණා මේ ලොකු කැන්ඩල් එකක් ස්ටේබල් වුණ හින්දා. හරි. ඒ කියන්නේ ලොකු මොමන්ටම් එකකින් ලොකු ෆෙෂ එකක් පිට කරගෙන ඉඳලා මෙතන චොච් එක කම්ෆෝම් වෙවිට. හරි. එතකොට දැන් මෙතන ඉම්බැලන්ස් වලට මෙයා රියැක්ට් කරලා ආපහු මෙයාගේ ගමන් පතේ අරබනවා කියන්නේ කෙලින්ම මෙන්න මේ හරිය තියෙන මේ ලික්විඩිටි වලට මෙයා යන්න තියෙන ඒරියා එක වැඩි. එතකොට මේක චුට්ටක් හොඳට මතක තියාගන්න. හරි. එතකොට දැන් අපි දන්නවා BTC සාමාන්‍යයෙන් එයාගේ මේ ඒ කියන්නේ අවුරුද්ද හරිද වීක් එකක් මේ ඒ කියන්නේ එයාගේ ස්වභාවයක් විදිහට සාමාන්‍යයෙන් අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් මෙන්න මේ මාස තුනේ අප් වෙනවා. මේ මාස තුනේ අප් වෙන්නේ BTC විතරක් නෙමෙයි. හරි. BTC තිත් එක්ක මේ රිලේටඩ් වුණ ඒ කියන්නේ BTC මදර් කොයින් එකනේ. ඒතකොට මේ මදර් කොයින් එක පිටිපස්ස යන කොයින්ස් ටිකක් තියෙනවානේ. මම ඕන්තරම් උකට උදාහරණ ගන්න නැති. ඒතකොට මේ කොයින්ස් උත් මෙයා මේ පස්සේ ගිහිල්ලා හරි ලොකු මැච් එකක් ගහ ගන්නවා. හරි. ඒ නිසා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ අනිවාර්යෙන්ම BTC මේ තියෙන ඔපචුනිටි එක හරිද මෙන්න මේ තියෙන ඔපචුනිටි එක ගන්නේ හරිද මේ තියෙන ඔපචුනිටි එක ගන්නේ අර මාස කිහිපෙදී. එතකොට ඔයා සාමාන්‍යයෙන් දැනගන්න ලොං ටයිම් හරිද අපිට ලොං ටයිම් වේවා ෂෝට් ටයිම් වේවා සාමාන්‍යයෙන් ලොකු ඔපචුනිටි එකක් ගන්න පුළුවන් ඒ කොයින්ස් අප් වෙනකොට. හරිද? හරි. එතකොට දැන් මේක කොන්ෆර්ම් නම් ඔයාලට කොයින්ස් බයි කරන්න පුළුවන්ද? ඕකනේ ලොකු ප්‍රශ්නේ. මේක මෙහෙමයි ළමයි. මට හිතෙනවා ඉදිරි සති කීපේ සුබ වෙයි. හරිද? එතකොට චුට්ටක් පාලනය වෙයි මේ සටන විරාමයත් එක්ක. එතකොට ඒ දවස් ටිකේ මෙහි හරියට රීච් කරන්න පුළුවන් ප්‍රතිශතය වැඩි. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔයාලට ඔපචුනිටි එකක් තියෙනවා නම් ඔය ෂෝට් ටයිම්ස් කොයින් බයි කරලා තියාගන්න පුළුවන්. හරිද? මේක මේ 100%ක් නිවැරදි කියලා මම කියන්නේ. මොකද ඕන්ලාග ලෝකේ තත්ත්ව වෙනස් වෙන්න පුළුවන්. මොකද මම ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් කෙනෙක්වත් ඒ කියන්නේ ලෝකයේ තියෙන ඒ කියන්නේ මොකක් හරි ලොකු නිවුස් කම්පැනි කෙනෙක්වත් නෙමෙයි. හරිද? ඒ නිසා මට කියන්න බෑ මාකට් එක වෙනස් වෙන්නත් පුළුවන් නොවෙනස් වෙන්නත් පුළුවන්. හරිද? හැබැයි අර මම කිව්ව මාස ටික තියෙනවානේ. හරිද? මාස ටික මොකද්ද කිව්වේ? අගෝස්තු හරිද? සැප්තැම්බර් ඔක්තෝබර් රයිට් මේ මාස තුනේදී ඔයාට ඒ කියන්නේ දැන් අගෝස්තු වල තව මාස මං හිතන්නේ 4ක් තියෙනවානේ. මේ අප්‍රේල් මාසෙත් ගණනය කරොත් මාස 4ක් තියෙනවා. ඉතින් මේ මාස 4 මැච් එකක් ගහ ගන්න පුළුවන් හරි රිසර්ච් එකක් ඔයා කරොත්. හරිද? සල්ලි නැත්තම් බය වෙන්න එපා. හරිද? මගේ මේ මේක් මනි ඔන්ලයින් සිංහල ක්ලබ් එක තියෙනවා. මේකෙදි මම කියලා දෙන්නේ කොහොමද ඔයා පැසිව් ඉන්කම් එකක් හොයන්නේ. හරිද? පැසිව් ඉන්කම් එක සරලවම කොහොමද හොයලා ලොකු මැච් එකක් ගහගන්න කියන එක තමයි මම මේකෙදි කියන්නේ. හරිද? ඒකට මාසෙකට ඩොලර් 400ක් හොයා ගන්න පුළුවන් සුදුසු තැනක්. ඇවිල්ලා ප්‍රී ජොයින් වෙලා බලන්න මේකේ මාසෙකට ඩොලර් 1යි රුපියල් 300කින් ගාණක් ගන්න රුපියල් 300ක් ගන්න. ඉතින් YouTube වලින් Facebook වලින් එතකොට KDP ඇඩබල් ස්ටොක් මේ වලින් සල්ලි හොයන්නේ කොහොමද කියලා මම සරලවම කියලා දෙනවා. ඉතින් ළමයි ජොයින් වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ ගමන්ම තව පොඩි පොයින්ට් එකක් කියන්නම්. srpada.coin හරිද? මෙන්න මේව තුන පිළිබඳව පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. දැන් ADA එක නම් අප් වෙන්න බොහෝම ඉඩ තියෙනවා මේ අගෝස්තු වලින් පස්සේ. හරිද? දැන් මම ADA එක චුට්ටක් පෙන්නන්නම්.
එතකොට අපි ඒදී මම කිව්වා මෙන්න මේ ලෙවල් එක මම මාක් කරලා ඔයගොල්ලන්ට කිව්වා මේකෙදී අප් වෙනවා කියලා මේ ලෙවල් එකෙන්. ඉතින් 0.2 ඉඳන් දැනට 0.26ට හරිද 0.23 ඉඳන් 2.6ට ගියා. ඉතින් හැපි නිවුස් ටිකක් තියෙයි අර මාස කිහිපෙදී මේක අප් වෙන්න ගත්තොත් සාමාන්‍යයෙන් ලොකු ගානකට ඒදී රීච් කරන්නත් පුළුවන්. බැරි වෙන එකක් නැහැ. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.